ඔන්න යාළුවනේ මම අද ගෙනාවා වම්බුටු සම්බෝලයක්. මම දන්න ක්‍රම සහ විදි එකතු කරලා මම වම්බුටු සම්බෝලයක් හදනවා. ඉතින් මෙන්න මේ වගේ වම්බුටු කොටු කපා ගන්න ඕනේ. මේ වම්බුටු සම්බෝලේ අපේ ගෙදර ඉන්න නංගිලා අක්කලා හැමෝටම හදන්න පුළුවන් ආස හිතේ. ඉතින් මේ කොටු කපාගත්තු වම්බුටු වලට ලුණු මිශ්‍ර කරන්න ඕන, කහ ටිකක් දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. කවලම් කරගෙන ඊට පස්සේ තමයි අපි මේක ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් බදින තාලේ මම දැම්මේ නැහැ. මේ වගේ කවලම් කරගෙන ගැඹුරු තෙලේ බැදලා මෙන්න මේ විදියට ඔයාලට පේනවා රන්වන් පාට වෙන්න වම්බුටු තියෙන ඕන්න බැදලා. ලස්සනට තියෙන කොටු කොටු වෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මිෂන් ප්ලස් ටික හදාගන්න ලුණු මේකට ඕනේ. එතකොට අපි දැම්ම අන්නාසි ටිකක්, කැරට් කොටු කපලා, අවුමිරිස් කොටු කපලා, තක්කාලි ඇතුළ මදේ අයින් කරන්න ඕනේ නැත්නම් තෙත් ගතිය එනවා. ඊට පස්සේ අපි බලමු මේක හදන දාලේ භාජනයක් අරගෙන මෙන්න මේ විදිහට වම්බුටු ටික දාලා ඒකට දාන්න ඕනේ මේ ලුණු ටික දාන්න ඕනේ. එතකොට අපි දාන්න ඕනේ මේ තක්කාලි ටික, මේ වගේම මේ අන්නාසි, එතකොට මේ කැරට් ටික හදලා බලන්න. මේ කැරට් ටික ඔක්කොම ටික දාලා ඊට පස්සේ මේවට බොරු කැටයන් ඕනේ නැහැ. ඉතින් මේ අපි මේ ගෙදර කන්න හදාගන්නේ. එතකොට අපේ ස්ටාෆ් එක කන්න හදාගත්තේ මේ අතින් කවලම් කරගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට මම මේ හැන්දක් ගත්ත නැත්නම් මේකට එක එක වචන කියනවා මම දන්නවා අනිවාර්යෙන්ම. මම මේ අත් ග්ලව්ස් පාවිච්චි කරන්න කියයි, මාස්ක් එකක් දාන්න කියයි, ඔය වගේ කැටයන්. ඉතින් මේකට දාන්න ඕනේ කෑලි මිරිස් දාන්න ඕනේ, ගම්මිරිස් දාන්න ඕනේ. ඊට පස්සේ මේකට සීනි දාන්න ඕනේ ටිකක්. සීනි ටිකක් දාන්න ඕනේ. දැන් මම දැම්මේ ලුණු. අපි ඊළඟට දානවා සීනි. සීනි ටිකක් දා ගන්න ඕනේ. සීනි ටිකක් දාලා රස පදමට ලුණු දා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කවලම් කරගන්න ඕනේ. කවලම් කරගත්තන් පස්සේ මේකට දාතයි කියවන්නම් දෙහි පොඩ්ඩක් දාතයි නැත්නම් විනාගිරි චුට්ටක් දාතයි. මම ඒ දෙක දැම්මේ නැහැ. මොකෝ මේ අපේ ගෑස් ටික තියෙන අය නිසා. ඔන්න ඔය විදිහට තමයි වම්බුටු සම්බෝලේ හැදුනේ. ඉතින් ආස හිතෙයි රස බලන්න පුළුවන්. ගෙදර ඉඳන් ඔයාලා ශනිකව හදා ගන්න පුළුවන් රස